Right. වතුරට බය දිලා. චුට්ටක් බයක් වුණා. හැබැයි උඩ කලට වෙලාවට වීදින අවසන් අරගෙන ඉන්න පුළුවන් වුණා. මෙයාව මම දැක්කේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා. ඔන්න එදා දෙසැම්බර් 25 ලංකා පුරාම ප්‍රසංග අවලංගු වෙලා තියෙන කාලෙක අපි එක්තරා වූ ප්‍රසංගයකට හමුණා සීරියස් සංගීත කණ්ඩායමත් එක්ක. එදා මෙයාව වල එක ගීතයක පමණයි වේදිකාවට අරගෙන ඉන්න පුළුවන් වුණේ කාල වේලාව හරස් 3 හින්දා. ඔන්න අද එක ගීතයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් මොන්න දෙනවා. මෙයාද නික පුංචි ගීත ආරකාවියකින් ඉතින් පුංචි දෙයක් තමයි වයසකින්. අවුරුදු 10යි හිතා ගන්නවත් පුළුවන්ද අපි මේ ඉන්න අදලී අම්මලා තාත්තලා නැඳලා මාමලගෙන් අහන්න දෙන්නේ මෙච්චරයි අවුරුදු 10ක පුංචි දුවෙක් මෙන්න මේ විදිහට සින්දු කියන හැබැයි අපිට මයික් එක අතට දුන්නොත් මේ විදිහට කියන්න කියලා පුළුවන් බෑයිද right අනේ නිසා පුංචි අඩුපාඩුක සිද්ධ වෙන්නේ හැබැයි මෙන්න මෙතන ලබා ගන්න මොනරේ අදවසක රටකුලවක් ජය ගනීවි මිහිරිකමට සුදර අභිමානයක් ගෙනීවි මෙන්න හෙන ගන්නට ආරාධනා යලිත් මේ අමෝෂා la 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 la
පියනිය චුට්ටක් ඉන්න ඕනේ පුතේ. කොහොම තප්පරයක් ඉන්න. අද ලස්සනට ගමේ වැඩේට දහවල් වරුවේ ලස්සනට ප්‍රසංගයට යොදුනා. කලා පවුලකින් පැවඳගෙන ඉනවා කියලා මට හිතෙනවා. මොකද අක්කා හොඳ නිවේදිකාවක් 11 වසරේ ඉන්නේ. ධෝනි ලස්සන අපූර්ව රත්තරන් හඩක් තියෙන ගායන ශිල්පිනියක්. තාම ඉස්කෝලේවත් යන්නේ නැති චූටි ධෝනි අද කලින් ස්ටේජ් එකට නැග්ගා. ලස්සනට නටන්න පුළුවන්. ඒ හින්දා අක්කා නිවේදිකාවක් දෙවනි ධෝනි ගායිකාවක් චූටි ධෝනි නර්තන ශිල්පිනියක් කරමු. ඒක වුණොත් වැඩේ ලස්සනයි. අමාශා කාවින්දි ධෝනිට ගමේ කමට රත්තරන් හදවතට මේ චූටි කුමාරිකාව රටක් වඩින කුමාරිකාවක් බව සමත කරන්න කෝ අත්කොල සංහඩ ආදරේ සෙනෙහසින් කොන්සුදු ඒ ලස්සන හිනාව ඔයාගේ තියාගෙන ඇය වේදිකා මණ්ඩපයෙන් සංවර්ගගෙන යනකොට අපි මතක් කරනවා මාධ්‍ය අනුග්‍රහය අද දවසේ මේ සංගීතමය ප්‍රසංගය සඳහා ලයිව් රේඩියෝ ෆන් ලයිට්